ඔන්න චුටිදේ පුතේ මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මුංගයට කාපු ලොකු ගමරාලගේ පොඩි ගමරාලගේ කතාව. ඉතින් වැඩි කතා නැතුව අදත් අපි අපේ කාඩුන් එක බලමු නේද? අද කතාවේ මේ ඉන්නේ පොඩි ගමරාලයි පොඩි ගමහාමිනේ. මේ දෙන්න ගොඩාක් සමගියෙන් ජීවත් වුණේ. ඉතින් මේ දෙන්න ජීවත් වුණේ කුඹුරු ගොවිතැන් කරලා. මේ පොඩි ගමරාල හැමදාම දෙයට ගිහිල්ලා කුඹුරු කරලා ආවසට ගෙදර ඇවිල්ලා පොඩි ගමහාමිනේගෙන් කෑමෙකුත් අරගෙන රැට ගිහිල්ලා ආයෙත් පැල් රකිනවා. වෙනද වගේම ඉන් පොඩි ගමරාලා පැල් රකින්න යන්න ලෑස්ති වුණා. අදන පොඩි ගමහාමිනේන් පොඩි ගමරාලට හදලා දුන්නේ මුංයට. ඉතින් අපි බලමුකෝ පොඩි ගමරාලට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඔන්න පොඩි ගමරාල පැලට ඇවිල්ලා පොඩි ගමහාමිනේ හදලා දීපු මුංයට ටිකක් ලෑස්ති වුණා. අනේ අද හාමිනේ රෑට කන්න හදලා තියෙන්නේ මුං ඇට බැදලානේ. එහෙම කියලා පොඩි ගමරාලා මුංයට කන්න ලෑස්ති ටිකක් කියලා මෙහෙම කකා ඉන්නකොට පොඩි ගමරාලට ලොකු නිදිමතක් ආවා. පොඩි ගමරාල හිමීට ඇලුවා. හරිම නිදිමතයි. ටිකක් නිදාගත්ත නම් පොඩි ගමරාලට නිින්න ගියා. ඔන්න ටිකක් වෙලා යනකොට ටින්ට ආවා රාක්ෂේ. මේ රාක්ෂයාට මුංයට වල සුවඳ ඇවිල්ලා තමයි ආවේ. මේ රාක්ෂයාට කොච්චර බඩගින්නද හිටියේ කියනවනම් පොඩි ගමරාලගේ මුංගට ටික ඔක්කොම කැලපුවා. පොඩි ගමරාල මේ කිසිම දෙයක් දන්නේ නැහැ. පොඩි ගමරාලගේ මුංගට ටික ඔක්කොම කාලා රාක්ෂයාට තවත් බඩගින්න. රාක්ෂයාට කන්න දෙයක් දුන්නේ. රාක්ෂයා වටපිට බලද්දී පොඩි ගමරාල කට ඇරගෙන නිදි. රාක්ෂයාට පේනවා පොඩි ගමරාලගේ කට ඇතුලේ මුංගට කැලි ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ රාක්ෂයා පොඩි ගමරාලගේ කට ඇතුලේ තියෙන මුංගට ටික කන්න ලෑස්ති වුණා. හිමීට ඒ මුංගට ටිකක් කෑවා. මෙන්න පොඩි ගමරාලගේ දත් අස්සෙත් මුංගට තියෙනවා. රාක්ෂයා හිමීට පොඩි ගමරාලගේ දත් ටිකක් ගැලෙව්වා. ගලවලා මුංගට ටික කෑවා. කාලේ ඉවර වෙලා ආයෙත් ඒ දත් ටික තිබ්බ විදියටම හයි කරා. ඉතින් ඔන්න දැන් පොඩි ගමරාලගේ දත්වල තිබිච්ච කුණු ඔක්කොම ඉවරයි. පොඩි ගමරාලගේ දත් ටික සුදු පාටට දිලිසෙනවා. ඔන්න ටික ටික එළි වුණා. එළිය වැටෙනකොට රාක්ෂයාට ඉන්න බෑනේ. රාක්ෂයා යන්න ලෑස්ති වුණා. රාක්ෂයා ගියාට පස්සේ පොඩි ගමරාලට හැරුණා. පොඩි ගමරාල මේ කිසිම දෙයක් දන්නේ නැහැ. පොඩි ගමරාල උදේ පාන්දර ආයෙත් ගෙදර ගිහින් නිදාගත්තා. පොඩි ගමරාලගේ හාමිනේ මේක දැක්කා. පොඩි ගමරාලගේ හාමිනේට හරිම පුදුමයි. පොඩි ගමරාලගේ හාමිනේ පොඩි ගමරාලගෙන් මේ ගැන ඇහුවා. පොඩි ගමරාලත් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. පොඩි ගමරාලගේ දත් ටික මෙච්චර සුදු වුණේ කොහොමද කියලා ගමේ හැමෝටම හරිම ප්‍රශ්නයක්. මේ ආරංචිය ලොකු ගමරාලත් දැනගත්තා. ලොකු ගමරාලටත් හරිම පුදුමයි. ලොකු ගමරාල ගිහිල්ලා මල්ලිගෙන් විස්තරය ඇහුවා. පොඩි ගමරාල ඉතින් වෙච්ච කිසිම දෙයක් දන්නේ නෑනේ. ඊට පස්සේ පොඩි ගමරාල එදා වෙච්ච හැමදේම ලොකු ගමරාලට කිව්වා. ලොකු ගමරාලටත් ආස හිතුණා මල්ලිගේ වගේම ලස්සන සුදු පාට දිලිසෙන දත් ටිකක් ලබා ගන්න. ඉතින් ඔන්න මේ ලොකු ගමරාලා එයාගේ හාමිනේට කියලා මුංගට ටිකක් බැඳගෙන කුඹරට යන්න ලෑස්ති වුණා. ඉතින් අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මල්ලි වගේ මගේ දත් ටිකත් සුදු වුණා නං. ඉතින් ඔන්න එහෙම හිතලා ලොකු ගමරාලා ගිහිල්ලා මුංගට ටික හිමීට කන්න පටන් ගත්තා. මෙහෙම ටිකක් වෙලා කකා ඉන්නකොට ලොකු ගමරාලට ලොකු නිදිමතක් ආවා. ලොකු ගමරාලා හිමීට නිදා ගන්න ලෑස්ති වුණා. එහෙම ඉන්නකොට ලොකු ගමරාලටත් නිින්ද ගියා. ඔන්න අදත්තර යක්ෂයා මේ ළඟින් යද්දී මුංගෙට සුවඳ ඇවිල්ලා ලොකු ගමරාලගේ මුංගෙට ටික අදත් කන්න ලෑස්ති වුණා.
ඉතින් ඔන්න දැන් යක්ෂයා මුංගට ටික සේරම කනවා. මේ යක්ෂයාට අදත් ලොකු ගොමරාලගේ මුංගෙන ටිකත් හොඳටම මදි. ලොකු ගොමරාලගේ කටෙන් මුංගෙට ඉතුරු වෙලා තිබුණා. පොඩි ගොමරාලගේ වගේම ලොකු ගොමරාලගේ කටෙත් දත් අස්සේ තිබිච්ච මුංගට ටික මේ යක්ෂයා ගලවලා කන්න ලෑස්ති වුණා. ඔන්න එකපාරටම එළිය වැටෙන්න පටන් ගත්තා. යක්ෂයා හොඳටම බය වුණා. යක්ෂයාට කරන්න දෙයක්වත් නැහැ. දැන් ලොකු ගොමරාලගේ දත් ටික තියෙන්නේ යක්ෂයාගේ අතේ. යක්ෂයාට දත් ටික පිළිවෙලට ලස්සනට හදා දෙන්න වෙලාවකුත් නැහැ. යක්ෂයාට හිතුණු විදියට කටපුරාම දත් ටික හයි කරා. හයි කරලා යක්ෂයා දුවලා යන්න ගියා. ඉතින් ඔන්න මේ කිසිම දෙයක් හදන්න නැති ලොකු ගොමරාල නම් තාම නිදි. ඔන්න ලොකු ගොමරාලට උදේ හැරිලා ගෙදර යන්න ලෑස්ති වුණා. ලොකු ගොමරාල මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ටික දුරක් යනකොට ඉන්න ගමේ මිනිස්සු ලොකු ගොමරාලව දැකලා බය දුවනවා. ලොකු ගොමරාලට හරිම හිතුණා. ඔන්න ටිකක් වෙලා යනකොට තමයි ලොකු ගොමරාලට වෙලා තියෙන දේ තේරුණේ. ඉතින් ඔන්න දැක්ක නේද පුංචි යාළුවෝ අනිත් අය කරන දේවල් කරන්න ගිහිල්ලා ලොකු ගොමරාලට තිබිච්ච දත් ටිකක් නැති වුණා. ඉතින් අදට කතාව ඉවරයි. තව කතාවක් අරගෙන ඉක්මනට එන්න. එතකන් අපේ YouTube channel එක subscribe කරන්න.